ආයුබෝවන්. අද ක්‍රිස්තු වර්ෂ 2026ක් වූ ජුනි මස 30 වනදා අඟහරුවාදා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සි මෙක් මැන්ගන් විසින් උඩුමහල් මැදුර පාඨකයන් වෙත එවා ඇති පණිවිඩය. අද දවසේ මාර්තුකාව එකිනෙකාගේ අරමුණු දිනට නියමිත බයිබල් කොටස ගීතාවලිය 92 වන පරිච්ඡේදයේ පළමුවන පදයේ සිට 15 වන පදයේ දක්වා. අද දවසේ පණිවිඩය සඳහා පදනම් කරගෙන ඇති බයිබල් පදය. වනයද වියලි දේශයද ප්‍රීතිවන්නෝය, කාන්තාරය ප්‍රීතිමත් වී සෙව්වන්දිමෙන් මල් දරන්නේය. යෙසායා 35 වන පරිච්ඡේදයේ පළමු වන පදය. මේ ඕස්ට්‍රේලියාවේ ශීත ඍතුවයි. අපේ වත්තේ ජොන් කොයිල්ස් ඩැෆල්ඩ් හා සමාන මලකි. මල් පැල කහ සහ පටර් පැහැයෙන් මුසු සුදු මල් වලින් නැහැවී ඇත. ගාසානියාස් මෙය ට්‍රෙෂර් ෆ්ලවර් නමින්ද හඳුන්වනු ලැබේ. මල් ප්‍රබෝධමත් කිරීමට තරම් සෑහෙන හිරුවෙලිය පතිත වෙමින් පවතී. අපගේ සමහර පැලවල දීප්තිමත් තැඹිලි පාට මල් පිපී ඇත. දේශයට ආවේනික ඩේසි පැලද දීප්තිමත් කහ පැහැති මලින් ගහනය. ඉතා සරුසාර දම් පැහැති රෝස්මේරි මිංචි වර්ගයට අයත් ශාකයකි. මල් පැල වටා බඹරු කඩිසර වී සිටිති. ශීත කාලයේ ඉපදෙන සූපයට වත්තේ පාර්සිරි පැලයෙන් මිටක් සූරාගත හැක. අන් බොහෝ දෙනා හා දේ විවේකී සුවයෙන් සිටින ශීත කාලයේ මේ පැල ශීත කාලයේ වර්ණවත් කරමින්ද සුගන්ධය පතුරවමින්ද සිටිති. සමහර පැල වර්ග හොඳින් පූදින්නේ ගිම්හාන ඍතුවේය. තවත් සමහර ඒවා වසන්තයේදීය. සමහර පැල වැඩි විශාල වී සෙවන සපයයි. ඒ අතර සමහරක් පැල කුඩාය. අතේ මට්ටමට ඇති ඒවායින් මල් නෙලා ගැනීම පහසුය. සෑම පැලයකටම ඔවුන්ගේම තැනක් හා අදහසක් ඇත. අප එකිනෙකා අපේ තැන හා අරමුණ සොයා ගන්නට නම් අප නොකඩවා දෙවියන් වහන්සේ සමග කාලය ගත කළ යුතුය. වත්තේ ඇති විවිධාකාර පැල වර්ධනය වන්නට සලස්වන්නේ දෙවියන් වහන්සේය. ඒ ආකාරයෙන්ම දෙවියන් වහන්සේ අලුත් වගකීම් වලට උරදීමට අප බලගන්වමින් මුහුණ දෙන වාතාවරණයට හැඩගැසෙන්නට අපට උපකාර කරන සේක. අප සමෘද්ධිමත් වනු දැකීමට, දීප්තිමත්ව පලදරනු දැකීමට හා අපගේ ජීවිතයේ අරමුණු අවබෝධ කරගනු දැකීමට දෙවියන් වහන්සේට අවශ්‍යය. අපි යාඥා කරමු. ජීවමාන ස්වාමින් වහන්සේ අපාවට ඇති පැලහා ඒවා අපේ ආත්ම උත්තේජනය කරන ආකාරය ගැන ඔබට ස්තුති වේවා. පලදරමින් හැකියාවන් වල උපරිමයට ළඟාවන්නට අපට උපකාර කළ මැනව. ආමේන්. දවසේ සිතවිල්ල දෙවියන් වහන්සේ මා තබා ඇති ස්ථානයේදී සමෘද්ධිමත් වීමට මට හැක. යාඥා යොමුව ආත්ම විශ්වාසය ඇති කර ගැනීමට ඔබට ජේසු පිහිටයි.